ඔබ විශ්වාස කරනවාද ශ්‍රී ලංකාවේ සමහර ස්ථානවල තාක්ෂණය සම්පූර්ණයෙන්ම අක්‍රිය වෙනවා, මාලිමා එක වැරදි දිශාව පෙන්නනවා කියලා? මේ වීඩියෝ එකෙන් විද්‍යාඥයින්ට සම්පූර්ණයෙන් පැහැදිලි කරගත නොහැකි අභිරහස් ස්ථාන 3ක් අද අපි හෙළි කරනවා. මෙම ස්ථාන සාමාන්‍ය කඳු හෝ තැනිතලා නොවේ. මේවා විද්‍යාවට තවමත් පැහැදිලි කළ නොහැකි අභිරහස් චුම්බක ශක්තියක් පොළොව යට සංගවාගෙන සිටින ප්‍රදේශ. දේශීය ජනයා විශ්වාස කරන්නේ මේවා වසර දහස් ගණනක් පැරණි රහස් හෝ පිටසක්වල ජීවීන්ගේ බලපෑම් බවයි. මේ භූමියේ සැඟවුණු බලය කුමක්දයි සොයා ගන්න අතුරු ඔබට ඇස් අහකට ගන්න බැරි වේවි. හරි, අපි බලමු දැන් එහෙමනම් ඒ මොනවද කියලා. ඔබ අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ඔබ මේ වීඩියෝට කැමති නම් like එකකුත් දාලා ඔබගේ අදහස් යෝජනා පහලින් comment එකකුත් දාගෙන යන්න. හරි, එහෙනම් අපි දැන් යමු අපේ වීඩියෝ එකට. හරි, අපි මුලින්ම බලමු දකුණු ප්‍රදේශයේ තියෙන රූමස්සල කන්ද ගැන. අද අපි ගවේෂණය කරන්නේ අద్භූත රූමස්සල දූපතේ සැඟවුණු හදවත සහ ආත්මයයි. ඔබ දන්නවද ශ්‍රී ලංකාවේ දකුණු කෙළවරේ ගාල්ලේ තියෙන රූමස්සල කියන්නේ නිකම් කන්දක් නෙවෙයි. මේක ලෝකයේම පුදුම කරන අභිරහස් ගොන්නක එකතුවක්. ඔබට මතකද ආතර් සී ක්ලාක් පවා විස්මයටපත් කළ මේ ස්ථානයේ රූමස්සල යනු ඉතිහාසයේ සැඟවුණු සුව කිරීමේ ස්ථානයක් ලෙස සඳහන්. මෙන්න පළමුවන පුදුමය. මේ චුම්බක අසාමාන්‍යතාවය. ප්‍රකට විද්‍යාඥ ආතර් සී ක්ලාක් මහතා පවසා තිබෙනවා රූමස්සල අවට තියෙන පුදුමාකාර චුම්බක බලයක් කියලා. සමහර මතවලට අනුව මෙතන ගුරුත්වාකර්ෂණ බලය කෙතරම් වෙනස්ද කියනවා නම් මේ ප්‍රදේශයේ උඩින් යන චන්ද්‍රිකාවල ගමන් මඟ පවා මදක් වෙනස් වෙනවලු. මේක ඇත්තටම මීට වසර කෝටි ගණනකට කලින් වැටුණු උල්කාපාතයක්ද ඒකේ බලපෑමක්ද කියලා තාමත් සොයාගෙන නැහැ. දෙවෙනි කරුණ තමයි රාමායන සම්බන්ධතාවය. සංජීවනී ඖෂධ අභිරහස. හනුමා හිමාලයෙන් ඔසවාගෙන ආපු කන්දෙන් කොටසක් වැටුනේ මෙතෙන්ට කියලා ජනප්‍රවාදයේ තියෙනවා. පුදුම කියන්නේ මුළු ලංකාවෙම වෙන කොහෙවත් නැති හිමාලයට ආවේනික ඖෂධ වර්ග 150කට වඩා අදටත් රූමස්සල කන්දේ තියෙනවා. තවත් විස්මයජනක දෙයක් තමයි වෙනස්ම පසක්. රූමස්සල පස අවට ප්‍රදේශයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. හරියට පිටින් ගෙනත් තියපු කන්දක් වගේ. මේක ඇත්තටම හිමාලයෙන් ආපු කෑල්ලක්ද නැත්නම් සෝබාදාමේ තවත් එක හාස්කමක්ද? ඉතින් විද්‍යාඥයින් ජනප්‍රවාදයි එකට මුණ ගැහෙන මේ රූමස්සල අභිරහස ගැන ඔබ මොකද හිතන්නේ? දෙවන ස්ථානයේ තමයි යක්දිස්සාගල කන්ද අභිරහස. විද්‍යාවත් පරදවන මාලිමා යන්ත්‍ර පිස්සු වට්ටන කන්ද. සැඟවුණු ඉතිහාසය සහ අමුතුම චුම්බක බලය. අපි බලමු දැන් ඒ මොකද්ද කියලා. ලංකාවේ අභිරහස් ස්ථාන අතරින් කුරුණෑගල තියෙන යක්දිස්සාගල කියන්නේ ඇඟ කිලිපොලා යන කතාවක් සැඟවුණු තැන. මේක නිකම්ම කන්දක් නෙවෙයි. විද්‍යාවටත් උත්තර නැති මාලිමා යන්ත්‍ර GPS පවා පිස්සු වට්ටන අමුතු බලවේගයක් තියෙන තැන. යක්දිස්සාගල පැරණි යක්ෂ ගෝත්‍රිකයන්ගේ බලකොටුවක් ලෙස ජනප්‍රවාදයේ පවතිනවා. මෙම ස්ථානය ඉතිහාසය සොයා ගැනීම සහ පොදු ජන මතය අනුව ඔබේ ජංගම දුරකථනයේ පවා මේ ස්ථානයට ගෙන යාමට ඔබට බියක් දැනේවි. මේ කතාව අවසානයේදී මේ දූපතේ ඉතිහාසය පිළිබඳ ඔබේ හැඟීම වෙනස් වෙනවා ඇති. මෙන්න මේකයි එහි ඇති පළමු අභිරහස. එනම් මාලිමා යන්ත්‍ර පිස්සු නැටීම නැත්නම් අකර්මණ්‍ය වීම. ඔබ මාලිමා යන්ත්‍රයක් අරගෙන යක්දිස්සාගල කඳු මුදුනට ගියොත්
ඒක නිවැරදිව දිශාව පෙන්වන්නේ නැහැ. කටුව එකම තැන කැරකෙන්න පටන් ගන්නවා. විද්‍යාඥයින් පවසන්නේ මෙතන අසාමාන්‍ය චුම්බක ක්ෂේත්‍රයක් තියෙන බව. මේ කන්ද ඇතුලේ අතිවිශාල ලෝහ නිදියක් තියෙනවද නැත්නම් මේක පිටසක් කළ බලපෑමක්ද? තවමත් කාටවත් ස්ථිරවම කියන්න බෑ. ඇයි මේ කන්දට යක්දෙස්සාගල කියන්නේ? කුවේනියගේ ශාපය. ඒක පිටිපස තියෙන දුබ්බර වගේම භයානක කතාවක්. විජය රජුගෙන් පරිගන්න කුවේනිය තමන්ගේ දරුවන් දෙදෙනාත් එක්ක පලාවි මෙන්න මේ කන්දට. ඇය මේ කඳු මුදුනේ ඉඳන් විජය රජුට ශාප කළ බව ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. යකුන්ගෙන් දොස් ඇසූ ගල කියන නම මේකට හැදුනේ ඒ නිසයි. සමහරු විශ්වාස කරන්නේ අදට මාලිමා යන්ත්‍ර පවා ක්‍රියා විරහිත වෙන්නේ කුවේනියගේ ඒ දරුණු ශාපයේ බලයෙන් කියලා. භූවිද්‍යාවද අద్භූත බලයක්ද මෙහි පසසා පාෂාණ සංයුතිය අවට ප්‍රදේශයට වඩා ගොඩාක් වෙනස්. අඩි දහස් ගණනක් ගැඹුරු පොළොව යට සැඟවුණු රහස් තවමත් පර්යේෂකයන්ට සොයාගන්න බැරි වෙලා තියෙනවා. ඉතිහාසයේ සාක්ෂි දරන නටබුන් සහ සෙල්ලිපි මේ කන්ද වටා විසිරීලා තියෙනවා. ඉතින් මේක ස්වභාවිකව සිද්ධ වුණු දෙයක්ද එහෙමත් නැත්නම් අතීතයේ සිට එන গুপ্ত බලයක්ද? කුවේනියගේ ශාපේ සහ අභිරහස් චුම්බක බලයේ එකට හමු වෙන යක්දෙස්සාගල ගැන ඔබට තියෙන අදහස පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. අපේ ඊගාව තැන මාදුරුවේ ප්‍රදේශය. එනම් පොළොව යට සැඟවුණු රහස් තාප බලවේගය. ලංකාවේ වනාලි ගැන ප්‍රසිද්ධ මාදුරුවේ ජාතික වනෝද්‍යානය ඇතුලේ පර්යේෂකයන් පවා මවිත කරපු රහසක් පොළොව යට සැඟවිලා තියෙනවා කියලා ඔබ දන්නවද? ඒ තමයි කිසිවෙකුට ඇසට නොපෙනෙන චුම්බක අසාමාන්‍යතාවය. උණුදිය උල්පත් සහ අමුතු චුම්බක අවයන් මාදුරුවය වහවා සහ කපුරැල්ල කියන ප්‍රදේශවල තියෙන උණුදිය උල්පත් ගැන විද්‍යාඥයෝ පරීක්ෂණයක් කළා. එහිදී ඔවුන්ට දකින්න ලැබුණේ හිතා ගන්න බැරි දෙයක්. මේ ප්‍රදේශවල චුම්බක ක්ෂේත්‍රය සාමාන්‍ය අගයට වඩා ගොඩක් වෙනස්. එනම් ඍණ අගයක් ගන්නවා. ඒ කියන්නේ මේ පොළොව යට මොකක් හරි ලොකු දෙයක් සිද්ධ වෙන බවයි. මේ ඍණ චුම්බක අගයන් කියවෙන්නේ කුමක්ද? විද්‍යාව අනුව මේ ප්‍රදේශයේ පොළොව යට දැවැන්ත පාෂාණ ස්තර බිඳී ගිය කලාපයක් තියෙනවා. විශේෂයෙන්ම කපුරැල්ල ප්‍රදේශයේ නිරිත දෙක ඉඳන් උතුරට වියදෙන අමුතු විදිහේ භූගත බිඳීමක් සිතියම් ගත කරලා තියෙනවා. මේක හරියට පොළොව යට තියෙන රහස් උමගක් වගේ. වැදගත්ම දේ තමයි සාමාන්‍යයෙන් උණුදිය උල්පත් තියෙන්නේ ඒකට යටින් තියෙන රස්නය නිසායි. ඒ මාදුරුවේ ප්‍රදේශයේ අභිරහස තමයි උල්පත් වලට කෙලින්ම යටින් කිසිම තාප ප්‍රභාවයක් නැති. ඒ කියන්නේ මේ උණු වතුර එන්නේ වෙන කොහේ හරි සැඟවුණු තැනක ඉඳන්. චුම්බක අසාමාන්‍යතා පෙන්වන ඒ රහස් තැන් තවමත් විද්‍යාඥයින් සොයමින් ඉන්නවා. ලංකාවේ භූගත ලෝකය ගැන තවමත් අපිට රහසක් වුණු මාදුරුවේ ගැන ඔබ මොකද හිතන්නේ? පොළොව යට තියෙන මේ අසිරිමත් තාප බලය කවදා හරි අපිට ප්‍රයෝජනයට ගන්න පුළුවන් වේද? චුම්බක විද්‍යාව අනුව පොළොවේ චුම්බක ක්ෂේත්‍රය වෙනස් වන්නේ පොළොව යට ඇති යකඩ හෝ මැග්නටයිට් වැනි චුම්බක පාෂාණ නිසායි. මේවා සාමාන්‍ය දෙයක්. නමුත් ශ්‍රී ලංකාවේ මේ ස්ථානවල පවතින අසාමාන්‍යතාවය සාමාන්‍ය භූ විද්‍යාත්මක නීති බිඳ දමනවා. මෙම ස්ථානවල චුම්බක ශක්තිය අතිශයින් ප්‍රබලයි. මේ නිසා තමයි විද්‍යාඥයින් පවා මේ ප්‍රේලිකාව හැමේ ගොළු වී සිටින්නේ. මෙතනදී අපිට සිතන්න දෙයක් ඉතිරි වෙනවා. පුරාණ ජනප්‍රවාද සහ විද්‍යාත්මක සොයා ගැනීම මේ ස්ථානවල අද්විතීය බලයක් ඇති බවට පෙන්වා දෙනවා. එය ස්වභාවික ක්‍රියාවලියක්ද නැතිනම් අතීතයේ සිටම පැවතෙන රහස් සංකේතයක්ද? මෙම ප්‍රබල චුම්බක ක්ෂේත්‍රයේ පිටසක්වල සම්භවයක් ඇති දෙයක්ද නැතිනම් අප නොදන්නා පැරණි ශිෂ්ටාචාරික බල ශක්ති ප්‍රභාවයක්ද?
දශක ගණනාවක පර්යේෂණ වලින් පසු අපට එළිවන විස්මයජනක සත්‍ය නම් ශ්‍රී ලංකාවේ මෙම චුම්බක අසාමාන්‍යතා මීට වසර කෝටි ගණනකට පෙර ගොඩ්වානා මහද්වීපය බිඳී ගිය අවස්ථාවේ සාගර පත්ලේ පැතිරීම නිසා ඇති වූ අති විශාල භූ විද්‍යාත්මක ක්‍රියාවලීන්ගේ සජීවී සාක්ෂි වීමයි. මුහුදු පත්ලේ යකඩ සහිත මැග්මා සිසිල් වී පෘථිවි චුම්බක ක්ෂේත්‍ර උඩු යටිකුරු අවස්ථාවන්හිදී එම ප්‍රබල චුම්බක ආසන මෙම ස්ථානවල තැන්පත් වී තියෙනවා. නමුත් මේ භූ විද්‍යාත්මක ඉතිහාසය රූමස්සල පුරාවෘත්තයට තරම් පැරණි වීම අපට සිතන්නට බොහෝ දේ ඉතුරු කරනවා. සත්‍ය සම විටම කතාවට වඩා පුදුම සහගතයි. ඔබගේ ලෝකයේ පිළිබඳ දැනුම වෙනස් කරන මෙවැනි තවත් පුදුම හිතෙන කතා ගවේෂණය කිරීමට අප සමග එක්වන්න. සැඟවුණු ලෝකයේ හෙළිදරව් කිරීම අපගේ ගමනට එක්වන්න. දැන්ම අපේ channel එක subscribe කරන්න. ස්තුතියි.